අදම අලුත් දවසක මම අලුත් රෙසිපි එකක් අරගෙන ආවා ඔයාලත් එක්ක බෙදා ගන්න. මම අද හදන්න යන්නේ හැමෝම කන්න ආස කරන කෑමක්. ඉතින් රසම රස පොලොස් කළු පොල් එකක් හදාගන්න විදිය තමයි අද මම කියලා දෙන්න යන්නේ. කිසිම තෙල් වර්ගයක් එකතු කරන්නේ නැතුව තෙල් පෑදෙන්න රසටම උයන විදිය එන්නකො මම කියලා දෙන්න. මේ ඉතින් ගහකින් පොලොස් ගෙඩියක් තෝරගන්න විදිය තමයි මම ඔයාලට කියලා දෙන්නේ. මෙතන ගෙඩි 3ක් තියෙනවනේ. මේකෙන් ලොකුම එක ගන්නෙත් නැහැ, චූටි එක ගන්නෙත් නැහැ. මැද ප්‍රමාණයේ තියෙන ගෙඩිය තමයි අපි මේකට තෝරලා ගන්නෙ. සාමාන්‍යයෙන් ඉතිනට චූටිම ගෙඩියක් නරකම නැහැ. හැබැයි ඒක ගොඩක් දුරට හරියන්නේ අච්චාරු හදන්න. දැන් මම ඔයාලට මේක තඹ ගන්න විදිහ කියලා දෙන්නම්. ඔයාලට ඕන නම් මේ ගමන්ම මේ වටේ තියෙන පොත්ත අයින් කරලා ඉවර වෙලා තඹ ගන්නත් පුළුවන්. හැබැයි අතේ වැඩිය කොහොල්ලා ගාගන්නේ නැති වෙන්න මේක කෑලි කපලා තඹ ගන්න විදිය මම කියලා දෙන්නම්. මේ විදිහට මේ පොලොස් ගෙඩිය කටුත් එක්කම ලොකු ප්‍රමාණයේ කෑලි වලට කපලා අරගෙන තඹලා ගන්න. එතකොට මේකේ වටේ තියෙන පොත්ත අයින් කරනකොට අර අතේ ගෑවෙන ලොකු කොහොල්ලා ප්‍රමාණය ගාගන්නේ නැතුව ඉන්න පුළුවන්. මේ විදිහට පොලොස් ගෙඩිය කෑලි 8කට වගේ කපාගෙන ඒකට වැහෙන ප්‍රමාණයටම වතුර එකතු කරනවා. ඊළඟට ඒකට ලුණු ඇට ටිකකුයි ගොරක කෑලි ටිකකුයි දාලා අපි මේක හොඳට තඹ ගන්න ඕනේ. මේක තැඹුණාට පස්සේ අතින් අල්ලනකොට මේ පොලොස් කෑලි හොඳට පොඩි වෙන ගානට තියෙන්න ඕනේ. මේ තියෙන්නේ ඒ විදිහට තඹ ගනිපු පොලොස් කෑලි ටික. දැන් මේ ටික නිවුණට පස්සේ මේකේ යටපැත්තේ තියෙන කටුව අයින් කරගන්න ඕනේ. දැන් ඉතින් කොහොල්ලා චුට්ටක්වත්ම අතේ ගෑවෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට පරිස්සමින් මේකේ පිටිපැත්තේ තියෙන කොස් කටුව අපි කපලා අයින් කරගන්න ඕනේ. මේක තැඹිලා තියෙන නිසා මේ කොස් කටුව කපලා අයින් කරන්න අමාරු නැහැ. හරි ලේසියෙන් කැපිලා යනවා. මේ විදිහට කොස් කටුව අයින් කරගෙන අපි මේ කොස් කෑල්ලේ උඩ තියෙනවා වහල්ල කියලා එකක්. මේ තියෙන්නේ උඩට ගණට වගේ හිටින්න. අන්න ඒකත් අපි කපලා අයින් කරගන්න ඕනේ. ඊළඟට අපිට අවශ්‍ය ප්‍රමාණයේ කෑලි වලට මේ පොලොස් කෑලි කපා ගන්නයි තියෙන්නේ. අපි කරි එක හදනකොට ඒකට එකතු කරන ප්‍රමාණයේ කෑලි වලට මේක කපලා ගන්න. මේ විදිහට පොලොස් කෑලි ටික කපලා පැත්තකින් තියාගෙන අපි ඒකට ඕනි කරන කළු පොල් මිශ්‍රණය හදාගමු. සීන්ව ගාගනිපු වේලිච්ච පොල් කෝප භාගයකට විතර අපි මේ විදිහට වියලි මිරිස් කරල් කිහිපයක් එකතු කරනවා. ඊළඟට ඒකටම කුරුඳු කෑලි කීපයකුයි හාල් මිටකුයි එකතු කර ගන්නවා. මේවා සුදු හාල්, රතු හාල් ඕනම දෙයක් එකතු කරගන්න පුළුවන්. ඊළඟට ඒ ටික එකතු කරපු තාච්චිය හරි මැටි භාජනයක් හරි ඕන එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ලිපේ තියාගෙන මේක මද ගින්දරේ හොඳට රන්වන් පාට වෙනකම් බැද ගන්නයි තියෙන්නේ. මේකට වතුර, තෙල් මොකුත් එකතු කරන්න එපා. මද ගින්දරේ මේ හට්ටියේ රස්නෙට මේක බැදෙනකම් හොඳට කලවම් කරගන්න ඕනේ. මතක තියාගන්න ගින්දර නම් වැඩි කරගන්න එපා. එතකොට මේක බැදෙන්න කලින් කළු පාටට පිච්චිලා යනවා. දැන් අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක බැඳිලා තියෙන්නේ. දැන් අපි මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඔයාලට බ්ලෙන්ඩ් කරන්න නැතුව මේක වංගෙඩියකින් කොටා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මිරිස් ගලක අඹර ගන්න උනත් පුළුවන්. බැදගනිපු දේවල් ටික ඔක්කොම බ්ලෙන්ඩර් කප් එකකට එකතු කරගෙන මම ඒකට අබ ඇට වලින් තේ හැඳි භාගයක් විතරයි සුදු ලුණු බි කීපයකුයි එකතු කර ගන්නවා. ඊළඟට ඒකට මම දියකිරි ටිකක් එකතු කරලා තමයි මේක බ්ලෙන්ඩ් කරගන්නේ. ඔයාලට දියකිරි එකතු කරන්නේ නැතුව නිකම්ම මේක බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. මම හොඳ පේස්ට් එකක් වගේ ගන්න ඕනේ නිසා ඒකට දියකිරි චුට්ටක් එකතු කරනවා. ඊළඟට ඒක හොඳට බ්ලෙන්ඩ් කරගෙන මම ඒකට උකු පොල් කිරි වලින් කෝප්ප 2ක විතර ප්‍රමාණයක් එකතු කර ගන්නවා. මම හදන පොලොස් ප්‍රමාණය අනුව තමයි මම කිරි එකතු කරගන්නේ. ඔයාලා හදන පොලොස් ප්‍රමාණයට අනුව කිරි අඩු වැඩි කරගන්න. දැන් අපි පොලොස් එක උයාගමු. මම මැටි හට්ටියක් අරගෙන ඒකට කපා ගනිපු පොලොස් කෑලි ටික එකතු කරගත්තා. ඊට පස්සේ මම ඒකට රම්පේ ටිකකුයි කරපිංච ටිකකුයි ආයෙම පොඩියට කපා ගනිපු ලුණු ටිකකුයි එකතු කරගන්නවා. ඊට පස්සේ මම ඒකට එකතු කරනවා කහ කුඩු වලින් තේ හැඳි කාලක්. ඊළඟට බැඳපු මිරිස් වලින් මම ඒකට එකතු කරනවා තේ හැන්දක විතර ප්‍රමාණයක්. ආයෙම බැඳපු 3-5 කුඩු වලින් මම මේස හැඳි 1 කාලක විතර ප්‍රමාණයක් එකතු කර ගන්නවා. මම 3-5 ටිකක් වැඩිපුර එකතු කර ගන්නවා. මොකද එතකොට මේකේ රස හරිම වැඩි. ඊළඟට ලුණු ඇට වලින් තේ හැඳි කාලක් විතර එකතු කරගෙන මම මේකට එක ගොරක කෑල්ලක් දානවා. මොකද අපි පොලොස් එක තඹ ගනිද්දි ලුණුයි ගොරකයි එකතු කරපු නිසා ලුණුයි ගොරකයි මෙතෙන්දී අඩුවෙන් එකතු කරගන්න. දැන් මම මේක
ඒකටම අර කළු පොල් මිශ්‍රණය දාගනිපු පොල් කිරි ටික එකතු කරගන්නවා. ඔක්කොම ටික එකපාර එකතු කරගන්න. එකතු කරගෙන මේක හොඳට මිශ්‍ර කරගෙන මද ගින්දරේ උයා ගන්නයි තියෙන්නේ. අපිට අවශ්‍ය ප්‍රමාණයට මේකේ කිරි ටික හිඳෙනකම්. මේක මූඩියකින් වහන්න අමතක කරගන්න එපා හොඳද? ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට කිරි ටික හිඳීගෙන එනකොට මම ඒකට ගම්මිරිස් කුඩු වලින් එකතු කරගන්නවා තේ හැඳි භාගයක විතර ප්‍රමාණයක්. මම සාමාන්‍යයෙන් කෑමක් උයනකොට ඒ එළවලුව බාන්න කිට්ටු කරලා තමයි මම ඒකට ගම්මිරිස් කුඩු එකතු කරගන්නේ. මේ විදිහට ගම්මිරිස් කුඩු ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගෙන මම ඒකේ අවශ්‍ය ප්‍රමාණයට හොදි ගතිය තියෙද්දි ලිප ඕෆ් කරගන්නවා. එහෙම ඕෆ් කරගෙන ලිපේ ගින්දර රස්නෙන්ම මම ඒක ලිප උඩ තියලා තියනවා. මේ බලන්න ටික වෙලාවක් යනකොට මේකේ බුබුලු දාලා මේකේ තියෙන තෙල් ගතිය උඩට මතුවලා තියෙන හැටි. මම මේකට තෙල් චුට්ටක්වත් එකතු කරේ නැහනේ. ඒ වුණාට බලන්න පොල් කිරි ටික හොඳට තැම්බිලා උකුවේගෙන එනකොට ඒකේ තියෙන තෙල් ගතිය උඩට මතුවලා තියෙන විදිහ. මේකේ දැක්කමත් රස හිතා ගන්න පුළුවන් නේද? හරිම රසයි, හරිම සුවඳයි. බත් එක්ක, පාන් එක්ක, රොටි එක්ක ඕනම දෙයක් එක්ක රස බලන්න පුළුවන්. ඔයාලත් මේ රෙසිපි එකට හදලා බලන්නකෝ. ගැටලුවක් තියෙනවා නම් යටින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්න.